ගුරුනාන්සේ මට කඩුල්ල ළඟටම කතා කළේ. උඹට කඩුල්ල ළඟටම කතා කළේ මේ කාරණාව මම එතන කතා කළා නම් මගේ කටේ සද්දේ ගොඩාක් වැඩියෙන් එනවා. ඒකයි මම මෙතෙන්ට කතා කළේ. ඉතින් ගුරුනාන්සේ මහා සද්දේ මායම් වෙන්නේ. මෙතෙන්ට එන්න කිව්වේ උඹේ මායම් ගැන කතා කරන්න. උඹට වටිනවද සුමනේ? ඔය සද්ද වැඩි වුණා. උඹට වටිනවද සුමනේ? මගේ දේවාලය ඇතුලේ මගෙන් සාත්තර අහන්න එනේ උන්ට උඹ සාත්තර කෙනෙක්. වටිනවද? වටිනවා. වෙන්නේ හුන් සල්ලි දෙනවනේ. අනික ඉතින් ගුරුනාන්සේ ශාස්ත්‍රයක් කියන එකක් භූතයනේ ශාස්ත්‍රය කියන්නේ. මේ දැම්ම ඔය කතාවට මාව ඇදලා ගන්න එපා. මං ඔය කතාවේ තව ඉස්සරහට එන්නේ. උඹට වටිනවද එහෙම පේන කියලා සල්ලි ගන්න? ඈ? ඉතින් මං ගත්ත සල්ලි ගුරුනාන්සේට දුන්නනේ. සල්ලි දුන්නා. ඒකට ගමේ උන් මොකද්ද කියන්නේ? ගම හැමතැනම ගිහින් කියයි මේ වැඩේ කරලා දුන්නේ සුමනේ ගුරුනාන්සේ කියලා. ඉතින් හොඳයිනේ. ඔය ගුරුනාන්සේට අසනීපයක් ලෙඩක් අමාරුවක් වෙච්ච වෙලාවකට ගෙදරින් මම වැඩ ටික කරන්න. කරන්න කියලා මහ දෙයක්වත් නැහනේ. ඔටෝ පයිලට් දැම්මා වගේ. ඔය මහේෂ් පුතාවත් සාත්තර කියන්න පුළුවන්. මොකද උඹලා දෙන්නම කියන්නේ මං කියන එකනේ. උඹලා දෙන්න